2020ට අදාළ සංඛ්‍යානය කෙටි ප්‍රශ්නය 1/10ට අඩු හෝ සමාන ධන නික්ලමය නිරීක්ෂණ 5ක කුලකයක මධ්‍යන්නේ මධ්‍යස්ථය හා මාතය යන 1 6ට සමාන වේ. මධ්‍යන්නේ මාතය මධ්‍යස්ථය ඔක්කොම 6ක් කියලා තමයි කියන්නේ. නිරීක්ෂණවල පරාසය 9 වේ. මෙම නිරීක්ෂණ 5 සොයන්න කියලා කියනවා. අනේ පළවෙනි කතාව ඔන්න දෙනවා 1/10ට අඩු හෝ සමාන. අනේ දන්න නික්කිලමයි නිරීක්ෂණ 5. ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10. ඔය සෙට් එකකින් එකක් නෙවෙන්න පුළුවන්. ඔය සෙට් එකකින් මේ අගයන් ටිකක් තමයි වෙන්න පුළුවන්. හරිනේ. මුලින්ම දීලා තියෙන தත්ත්වය අන්න එක තේරුම් ගන්න. අපි ඉස්සෙල්ලා මේ මෙන්න මෙහෙම සාමාන්‍යයෙන් අපි කරනවා වගේ නිරීක්ෂණ 5ක් තියෙනවා. අපි ආරෝහණ පිළිවෙලට ලියාගමු වැඩේ ලේසි වෙන්න. හරිනේ. ඒතර පුළුවන් 1 B C D E. හරිනේ. මාතය මධ්‍යන්නේ මධ්‍යස්ථය කියලා ගත්තාම මධ්‍යස්ථය ගන්නකො. ඔතනින් ගන්න ලේසිම කතාව තමයි මධ්‍යස්ථයයි. මධ්‍යස්ථය ආයේ අමුතුවෙන් හොයන්න තරම් දෙයක් නැහැ. ආරෝහණ පිළිවෙලට හැදුවම හරියට මැද තියන අගනේ මධ්‍යස්ථය කියලා කියන්නේ. එහෙනම් කෙලින්ම C සමානයි 6ක් කියලා ගන්න පුළුවන්. හේතුවත් එක්කම පොඩ්ඩක් ලියන්න. මධ්‍යස්ථය 6 බැවින් එහෙනම් මොකක්ද වෙන්නේ? C සමානයි 6ක් කියලා මට ගන්න පුළුවන්. ඔන්න එක උත්තරයක් අපි ගත්තා. ඊළඟ කතාව. මාතය 6 කියලා දීලා තියෙනවනේ. මාතය 6 කියලා දීලා තියෙන කතාවෙන් ඔයාලා ගන්න ඕනි කතාව තමයි දැන් මේකේ තියෙන එක මාතයයි. හැබැයි අපි දන්නේ මාතේ කීපාරක් යෙදිලාද කියලා දන්නේ නැහනේ. කොහොම හරි අපි දන්නවා එක පාරට වඩා යෙදෙන්න ඕනේ. එහෙනම් ඔයාලා තේරුම් ගන්න ඕනි කතාව තමයි දැන් C සමානයි 6යි කියලා ආවනේ. මේ ඉතුරු ඔක්කොම ඉතින් 6 වෙන්නත් පුළුවන්. නැත්නම් ඉතින් මේකෙන් කීපයක්. හරිනේ. තව එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි කීපයක් හරි එහෙම 6ට සමාන වෙන්න පුළුවන්. මොකද මාතයනේ 6 කියලා කියන්නේ. එකට වඩා අනිවාර්යෙන් දැන් තව එක්කෙනෙක් අනිවාර්යෙන්ම ඉන්න ඕනේ 6 එක්කෙනෙක්. හරිනේ. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම හරි තව එක්කෙනෙක් අනිවාර්යෙන් 6 වෙන්න ඕනේ. ඒක මොකද ආරෝහණ පිළිවෙලට හදපු නිසා ඕනනම් ඒක B6 වෙන්නත් පුළුවන් D6 වෙන්නත් පුළුවන් කියලා ඕනනම් ගන්න පුළුවන්. හරි. කොහොම හරි මෙහෙම ගමුකෝ. ඊළඟට තියෙනවා මාතයේ මධ්‍යස්ථය මධ්‍යන්නේ මාතයේ කතාව අපි පස්සේ ගමු. මධ්‍යන්නේ තියෙනවා ඊට කලින් ආයෙ තියෙනවා නිරීක්ෂණවල පරාසය 9යි කියලා දීලා තියෙනවනේ. නිරීක්ෂණවල පරාසය කියන්නේ මොකක්ද? වැඩි මගෙන් අඩු මගේ අඩු කරාම වෙන අගය තමයි නිරීක්ෂණවල පරාසය කියලා කියන්නේ. ඒක 9ක් කියලා දීලා තියෙනවා. ඒක මම පොඩ්ඩක් තියාගන්න. හරිනේ. ඒක තියාගෙන ඊට පස්සේ මම අර කතාව ගන්නවා මෙන්න හරි. හැබැයි මෙන්න මෙතනින්ම නම් මට එකපාර උත්තරයක් ගන්න පුළුවන්. මොකක්ද ඒ කතාව? නිරීක්ෂණවල පරාසය 9 කියලා කියනවනේ. මුලින්ම දීලා තිබ්බා 1 1 10ට අඩු හෝ සමාන ධන නිකිල කියලාත් කියලා තිබ්බා. 1 2 3 4 5 6 7 8 9 10නේ. ඔය 10න් සංඛ්‍යා දෙකක් අඩු කරාම 9 එන්න පුළුවන් එකම එක විදියයිනේ තියෙන්නේ. මොකක්ද ඒ? හරි. 10න් එක අඩු කරොත් විතරයිනේ නේද? මොකද 9න් එක අඩු මේ 9න් බිඳුවක් අඩු කරන්න බෑ. බිඳුව කියන එක ධන නිකිලයක් නෙවෙයිනේ. මේක ධන නිකිල කියලා කෙලින්ම දීලා තියෙනවා 10 වෙනකන් තියෙන ධන නිකිල. හරිනේ. එහෙනම් කෙලින්ම අපිට එතනින් තර්ක කරලා ගන්න පුළුවන්. හනේ. අපි පොඩි තර්කයක් එක්ක මේක ලියමු. නිරීක්ෂණ සියල්ල 10ට අඩු හෝ සමාන 10ට අඩු හෝ සමාන ධන නිකිල බැවින්. හනේ. ධන නිකිල බැවින් කෙලින්ම මට එතන තර්කයේ ගොඩ ගන්න පුළුවන්. එහෙනම් ඉතින් 1 සිට 10 දක්වා තියෙන ඉලක්කම් වලින් ඒ දෙන්නගේ අඩු කිරීමෙන් අපිට 9ක් හදන්න පුළුවන් එකම එක විදියයි. එතකොට E කියන එක්කෙනා වැඩි එක්කෙනා නිසා E 10ක් වෙන්න ඕනේ. A කියන එක්කෙනා අනිවාර්යයෙන්ම එකක් වෙන්න ඕනේ. ඒතර ඔච්චරයිනේ අපිට හදන්න පුළුවන්. ඔන්න තුන් දෙනෙක්ම හදලා ඉවරයි. දැන් අපිට මොකද්ද ගන්න පුළුවන්? අපිට අනිවාර්යෙන් ගන්න පුළුවන් මෙතන මධ්‍යන්නේ. මධ්‍යන්නේ කීයද? මධ්‍යන්නේ 6ක් කියලා දීලා තියෙනවා. එහෙනම් මධ්‍යන්නේ අපි කෙලින්ම ගමුද? A අපි දන්නවනේ 1යි කියලා. ඒතර 1 දන්න B කියන එක්කෙනා අපි දන්නේ නැහැ. C කියන එක්කෙනා 6ක් කියලා දන්නවා. හරි. D කියන එක්කෙනා අපි දන්නෙත් නැහැ. හැබැයි අපි ආයි E කියන එක්කෙනා දන්නවා 10ක් කියලා. බෙදීම 5 සමාන වෙනවා කීයද? 6ට සමාන වෙනවා. මොකද මධ්‍යන්නේත් 6යි කියලා දීලා තිබ්බනේ. 5 වරක් 6 30යි අපි මේක ගමුද? B ධන D සමානයි 6 වරක් 5 30යි. 30යි මෙතන කීයක් එනවද? 10යි 16යි 17ක් එනවා. 30න් 17ක් ගියාම කීයක් එනවද? හරිනේ. 30න් 17ක් ගියාම තව 13ක් එනවා. හරිනේ.
ඔහොම ගියාම දැන් හොඳට බලන්න අපි දන්නවනේ මාතය 6යි කියලා. මාතය 6යි නම් අපි අනිවාර්යෙන්ම දන්න කතාව තමයි මෙන්න මෙතනදී මාතය කියන්නේ ඒතොර එකපාරකට වඩා යෙදিলা තියෙන්න ඕනේනේ. එහෙනම් මෙතන B හෝ D කියන එක්කෙනාගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම 6 වෙන්න ඕනේනේ. හැබැයි මේක බැලු බැලමනම් පේනවා දෙන්නම 6 වෙන්නේ නැහැ. මොකද දෙන්නම 6 වුණොත් මේක 12ක් වෙන්න එපයි. මේ දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් 6ක් වෙන්න ඕනේ මාතය 6 කියලා දීලා තියෙන නිසා. හරිනේ. එහෙනම් ඒක පොඩි තර්කයක් එක්ක මෙහෙම ලියමු. මාතය 6 බැවින් මාතය 6 බැවින් එහෙනම් කෙලින්ම බලමු මෙතනින් නිකන් හිතන්නකෝ එක්කෙනෙක් 6යි කියලා හිතන්නකෝ B ද D ද දන්නේ නිකන් 6ක් කියලා හිතන්නකෝ අනිත් එක්කෙනා එහෙනම් කීයක්ද වෙන්න ඕනේ අනේ B කියන එක්කෙනා 6ක් වුණාම හරි කවුරු හරි එක්කෙනෙක් 6ක් වුණාම අනිත් එක්කෙනා අනිවාර්යෙන් 7ක් වෙන්න ඕනේ දැන් ඉතින් වැඩේ හරිනේ ඔයාලට ආරෝහණ පිළිවෙලට හිතන්න තියෙන්නේ එතකොට අඩු එක්කෙනා කවුද B වැඩි එක්කෙනා D නේ එහෙනම් එතනින් කෙලින්ම අපිට ගන්න පුළුවන් B කියන එක්කෙනා 6යි B කියන එක්කෙනා 6යි D කියන එක්කෙනා මොකද්ද වෙන්නේ 7ක් වෙනවා එහෙනම් මේක කියන්නේ මොකක්ද අපිට නිරීක්ෂණ පහ ලියන්න කියලානේ. එහෙනම් ABCD පිළිවෙලට නිකන් පදවැලක් වගේ ලියලා තියන්න. A කියන්නේ 1යි, B කියන්නේ 6යි, C කියන්නේ 6යි, D කියන්නේ 7යි, E කියන්නේ කවුද? අපි කලින් හෙව්වා 10යි කියලා. ඔන්නෝම එනවා. එහෙනම් මෙන්න මේ ටික තමයි එහෙනම් ඕකේ නිරීක්ෂණ පහ විදිහට අපිට ගන්න තියෙන්නේ.